සුබදර්ශනක් ඔබ සියලු දෙනාටම මම 6 වසරේ නම් මේ ක්ලාස් ආවා අපිට මැත්ස් කරන්න ලොකු ආසාවක් ඇති කරා ඉරෝෂන් සර් 6 ඉඳන් 11 වෙනකම් වසරවලදී අපිට ගොඩක් අපි මොටිවේට් කරලා දෙනවා මේකෙන් ගොඩ යන්න මේ මෙතනින් යන්න පුළුවන් අපිට chance එක තියෙනවා මේ මැත්ස් බයෝ කරලා උඹලා ගොඩ යන්න ඕන ඒ කියන ආසාව නිසා අපිට ගොඩක් අය අපි ඉන්නවා ඒ ආසාව ඇති කරලා ආපු අය එතකොට මගේ O level result වල A අටයි B එකක් තියෙද්දි අර අයියා කිව්වා වගේම මටත් යාළුවෙක් කිව්වා මම මැත්ස් කරන ගමන් උඹට පිස්සුවම් අපිට කොරියන් කරනවා ඕක කරන වෙලාවේ ගොඩ බලයන් මේ වැඩක් නැහැ කියලා මට කෙලින්ම කිව්වා මගේ හොඳම යාළුවෙක් කිව්වේ උඹට පිස්සුද බං ඉගෙනගෙන වැඩක් නැහැ කියලා ඒ වුණාට දැන් අදට ඌ කොරියන් කරෙත් නැහැ දැනට ඩිලිවරි යනවා දැන් වැඩ ඒක කරගෙන මම දැනට මගේ ඒ වුණාට දාලා දෙන රිසල්ට් එකට කන්ග්‍රැචුලේෂන්ස් බං කියලා ඒ වගේ ඔයාලටත් ලොකු බාධාවක් නැති කරගන්න ඇති පවුලේ ඥාතීන් අම්මා තාත්තා ඇර ඉතුරු ඔක්කොම මගේ කියන ඇති උඹලට පුළුවන්ද ඕක ඉන්න හැටි අපිනේ දන්නේ ඔය හැටි අපි දන්නද කොහොම ගොඩ යන්න පුළුවන්ද වගේ එතකොට ඔයාලට ඔය මැත්ස් සයන්ස් ආසාව ඇති වුණේ නිසා නේ ඔයගොල්ලෝ හැමෝම ඇවිල්ලා ඉන්නේ එතකොට ඒ ආසාව ඇති වුණේ කියම ඔයාලා හරි ප්‍රයෝජනෙ ගන්න මෙතන මුල් අවුරුද්ද වගේ ගොඩක් අය ගැම්ම තියෙනවා ඒක ආරක්ෂා කරගත්තොත් හුඟක් අයට ගොඩ එන්න පුළුවන් chance එකක් හිටිනවා අපේ ක්ලාස් එකෙන් ගියොත් එහෙම ජයන්තය ෆිසික්ස් එකේ ක්ලාස් එකේ පේපර් එකම සුපිරියටම කරනවා සාකච්ඡා කරනවා ඒක කිසිම දෙයක් බලන්න දෙන්නේ නැහැ ඔයාලට ඒ වගේම සාලින්ද සර් අපිට කර්මාන්ත පාඩම හුඟක් අය මාත් මුලින්ම වෙන ගිහිල්ලා පස්සේ ආවා ඊට පස්සේ කර්මාන්ත පාඩම හුඟක් ලා ඉස්සෙල්ලා කරන එකට හුඟක් අය එක එක කියන හුඟක් ක්ලාස් වල වුණාට අපිට පේපර් එක කරනකොට තේරුම් ගන්න පුළුවන් අපේ පේපරේ විශේෂයෙන් ස්ට්‍රක්චර් එක කර්මාන්ත ඇවිල්ලා තිබුණා එක්ස්ප්‍රෙස් වල ඒක සාමාන්‍යයෙන් වෙනස් කරලා ඇවිල්ලා තිබුණ එකත් අපිට හොඳට පේස් කරගන්න පුළුවන් වුණා කර්මාන්ත මුලින්ම උගන්වලා ඒ වගේ එකක් අපිට අපේ පොඩි කාලේ නම් ඒලලා මුල් කාලේ මේක අපේ ගොඩනගලා තිබුණා සර් කර්මාන්ත අපිට මුලින්ම උගන්වලා ඒ වගේ සර්ගේ වෙනම පිළිවෙලක් තියෙනවා ඒක නිකම් පිළිවෙල එක සාහන අවුරුදු එකමාරක් වගේ ගියපුවම අපිට තේරෙනවා මේ පිළිවෙල හරි පේපර් කරනකොට අපිට ගොඩ ගන්න පුළුවන් කියන එක. ඒ වගේම ඉරෝෂන් සර් නයිට් ක්ලාස් තියලා අපිට වෙනම පේපර් කරවලා වෙනම පොත් වලින් අපිට කරගන්න විදිය කියා දීලා අපිට පේපර්ස් ගොඩක් කරවුවා ක්ලාස් එකේදී. ඔයාලට ඒ වගේම අනිවාර්යෙන් කරවයි ඉස්සලා තුන් දෙනාම එතකොට ඔයාලට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් ඔබේ ඔයාලා ගොඩ යන්න ඕන මොකද හුඟක් අය මෙතන ඉන්නේ සාමාන්‍ය මට්ටමේ අය අපිට ගොඩ යන්න පුළුවන් මේකෙන් ඔය හුඟක් අය අයියා කිව්වා වගේම රට යන එක ගොඩක් අදහස් වල දාලා ඇති කොල්ලොන්ට විශේෂයෙන්ම ඒක රුමේනියා ඊශ්‍රායල් කොරියා කොහෙ ගියත් ඔය දේම තමයි වෙන්නේ පළතුරු කඩන්න වල් ගලවන්න අත්‍තර ලේ වෙනකම් වල් ගලවනවා අපි දන්න සමහර උනා ඒක නැතුව අපිට පුළුවන් අපි ගිහිල්ලා ඒ වගේ තැනක එතකොට අපි ඔෆිස් එක වැඩ කරනවා හුඟක් අය දැන් කපල් එක මොනවත් පවා යනවා ඔයාලටත් එහෙම යන්න පුළුවන් එතකොට ඒ දෙගොල්ලම දුක් විඳිනවා වගේ නෙවෙයි දෙන්නටම සතුටින් ඉන්න පුළුවන් එහෙම ඒ වගේ එහෙම ආසාවක් හරි හදාගෙන යන්න කියලා කියනවා